සුබ දවසක් DP කෝඩිං ස්කූල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් අපි මේ ප්‍රොජෙක්ට් එකේදී කතා කරන්න යන්නේ අපි මෙතෙක් ඉගෙනගෙන තියෙන HTML, CSS, Bootstrap, JavaScript මේ දේවල් පාවිච්චි කරලා motivational quotes ටිකක් අපේ වෙබ්සයිට් එකේ ඩිස්ප්ලේ කරගන්න එක. ඒ කියන්නේ මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක්. හැම තත්පර 5කට සැරයක්ම motivational quote එක වෙනස් වෙනවා. එතකොට මේ quote එක පෙන්වන්නේ double quotation marks ඇතුලේ මේකේ ඕත කෙනෙක් වෙනම ඉන්නවා. ඕතගේ නමත් පල්ලෙහාන් අපි ඩිස්ප්ලේ කරනවා. ඉතින් වැදගත්ම දේ තමයි අපේ motivational quote එක හැම තත්පර 5කට සැරයක්ම automatically change වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපි යමු කෝඩ් එකට. මම මගේ Visual Studio එකට යනවා. මේ තියෙන මගේ කෝඩ් එක. මම මේ ලයින් එකෙන් ලයින් එක එක්ස්ප්ලেইন කරනවා. බලන්න ඉස්සෙල්ලාම doc type HTML කියලා තියෙනවා. මේකෙන් කියන්නේ අපේ document එකේ type එක HTML කියන එක. ඊට පස්සේ තියෙනවා අපේ HTML tag එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා හැමතිස්සෙම HTML document එකක් නම් අනිවාර්යයෙන්ම HTML opening tag එක සහ closing tag එක අතරේ තමයි මුළු ඔක්කොම ටික අපි ලියන්න ඕනේ. ඉතින් අන්න ඒ හින්දා මේ HTML tag එක ලියලා තියෙනවා. මෙයාට තව attribute එකක් දීලා තිනවා lang කියලා. lang equals en. ඒ කියන්නේ මෙයාගේ language එක English වලින් තමයි අපි ලියන්නේ කියන එක තමයි මේ දීලා තියෙන්නේ. ඊට පස්සේ අපේ head tag එක start වෙනවා. head tag එකේ ඉස්සෙල්ලාම තියෙනවා meta tag එකක් charset equals utf8 කියලා. ඒ කියන්නේ මේ content එකේදී භාවිතා කරලා තියෙන character set එක වෙන්න ඕනේ මෙන්න මේ utf8 කියන එක කියලා. ඊට පස්සේ තවත් meta tag එකක් තියෙනවා. මම කලින් කියලා තියෙනවා මේ meta tag එක අපි පාවිච්චි කරන්නේ අපේ responsiveness එක පවත්වා ගන්න උදව්වක් විදිහට. ඊට පස්සේ තියෙනවා අපේ title tag එක. බලන්න title tag එකේ මම project name එක ලියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා link tag එකක්. මේ link tag එක තමයි Bootstrap CDN වලට අදාළ CSS link එක. ඊට පස්සේ ඊළඟට තියෙනවා තවත් link tag එකක්. මේකෙන් කරලා තියෙන්නේ අපේ style.css file එක තියෙනවානේ මෙන්න මේක. මේක අපේ HTML file එකත් එක්ක link කරලා තියෙන්නේ මෙන්න මේ code එක හරහා. ඊට පස්සේ අපේ head tag එක ඇතුලේ තියෙන එච්චරයි. ඒක මෙතනින් ඉවර වෙනවා. මේ තියෙන closing tag එක යාගේ. ඒක ඉවර වෙනවත් එක්කම අපේ body tag එක open වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා HTML document එකක බොඩි එකේ අපිට පෙන්වන්න ඕනේ හැම දෙයක්ම අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ බොඩි ටැග්ස් දෙක අතරේ කියලා. ඉතින් බොඩි ටැග් එක ස්ටාර්ට් වුණ ගමන් මෙන්න මේ විදිහේ එකක් තියෙනවා ටැග් එකක්. මේ ටැග් එක ඔයාලා කලින් ඉගෙනගෙන නැහැ. මේ ටැග් එක තමයි block quote කියන එක. ඉතින් අපි මේ block quote කියන එක පාවිච්චි කරන්නේ මොකක් හරි උපුටාගත්ත දෙයක් ඩිස්ප්ලේ කරන වෙලාවට. ඉතින් මේ block quote කියන එකට ID එකක් දීලා තියෙනවා quote කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ span tag එකක් ලියලා තියෙනවා. මේ span එකට ID එකක් දීලා තියෙනවා text කියලා. ඉතින් මේ span tag දෙක අතරේ මුකුත් content එකක් නැහැ. ඒ වගේම site කියලා තව tag එකක් දීලා තියෙනවා. site කියන tag එක ඇතුලේ ID එකක් දීලා තියෙනවා author කියලා. ඉතින් මේ site කියන්නේ HTML tag එකක්. ඊට පස්සේ ඔන්න අපේ block quote එක ඉවරයි. ඊළඟට ඔන්න අපේ script එක තියෙනවා. මේකෙන් තමයි control කරන්නේ හැම තත්පර පහේදීම අපේ motivational quote එක වෙනස් වෙන එක. අපි බලමු code එක. බලන්න script tag එක මෙතනින් open වෙලා මෙතනින් close වෙලා තියෙනවා. ඒක ඇතුලේ ඉස්සෙල්ලාම තියෙනවා constant එකක් හදලා quotes කියලා. මේක array එකක්. array එකක් ඇතුලේ බලන්න මේ objects වගේක් තියෙනවා. මේවට කියන්නේ objects කියලා. බලන්න මෙතන තියෙනවා motivational quotes 5ක්. පළවෙනි එකේ text කියන එක දීලා තියෙනවා the best way to predict the future is to create it කියලා. ඊට පස්සේ quotation marks වහලා කමා එකක් දාලා author කියලා දීලා තියෙනවා. ඊට පස්සේ colon එකක් දාලා මෙන්න මෙහෙම ඒ author කවුද මේක කිව්වේ කියන කෙනා ඉන්නවානේ. ඒ කෙනාගේ name එක මෙතන දාලා තියෙනවා double quotation marks ඇතුලේ. ඊළඟට curly bracket එක වහලා තියෙනවා. ඊළඟට ඒ වගේම කමා එකක් දාලා lines වලට වෙන් කරලා ඊළඟ motivational quotes ටිකක් display කරලා තියෙනවා. ඉතින් ඔන්න මේ array එක ඇතුලේ තියෙන මෙන්න මේ motivational quotes තියෙන objects ටික. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන. අපේ array එක මෙතනින් ඉවර වෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන constant එකක් හදලා තියෙනවා text el කියලා. එතන බලන්න document.getElement by id text. ඒ කියන්නේ මෙන්න මේ id එක තියෙන මොකක් හරි element එකක් අපේ document එක ඇතුලේ ඉන්න ඕනේ. බලන්න මේ text කියන id එක තියෙන කෙනා තමයි මෙන්න මේ span එක. ඊළඟට තවත් constant එකක් හදලා තිනවා author el කියලා. බලන්න මෙන්න මේ id එක තමයි ඒ කෙනා.
එතන කියලා තියන්නේ document.getElement by id වරහන් ඇතුලේ author කියන id එක තියෙන කෙනා. ඒ කියන්නේ මෙන්න මේ site කියන tag එකේ අදාළ content එක. ඊට පස්සේ තවත් constant එකක් හදලා තියෙනවා quote el කියලා. එතන දීලා තියෙන document.getElement by id quote. quote කියන id එක තියෙන්නේ මෙන්න මේ block quote කියන කෙනා. එයාව තමයි මේකට assign කරලා තියෙන්නේ. ඊළඟට අපි function එක ලියලා තියෙනවා. බලන්න function show random quote කියන function එක. ඒ කියන්නේ function name එක තමයි show random quote කියන එක. ඒක ඇතුලේ constant එකක් හදලා තියෙනවා random කියලා. මෙතන දීලා තියෙනවා ඒකට assign කරලා quotes, math flow, math random ඊළඟට quotes length. ඒ කියන්නේ මෙතන math flow කියන එකෙන් කියන්නේ අපේ මේ ලැබෙන උත්තරේ පූර්ණ සංඛ්‍යාවකට වට යන්න කියන එක. ඊළඟට math random කියලා කියන්නේ මොකක් හරි random value එකක් කියන එක. ඊළඟට quotes length කියලා කියන්නේ අපි මෙතන quotes කියලා එකක් හැදුවනේ. මේකේ ඇතුලේ තියෙන length එක. මේ බලන්න 1 2 3 4 5ක් තියෙනවානේ objects. එතකොට මේ වයින් ඕනෙම එකකින් මේකෙන් calculation එකට දායක වෙන විදිහට තමයි මේක ලියලා තියෙන්නේ. ඊට පස්සේ බලන්න text el.text content ඊළඟට random text බලන්න මෙන්න මේ line එකෙන් random quote එකක් select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ text el කියන එක තියෙනවානේ. ඒකට මෙන්න මේ text එක දාන්න කියලා කියන්නේ. මේ text el කියලා කියන්නේ මෙතන හදලා තියෙන එක. මෙතන හදලා තියෙන කෙනාගේ ඇතුලේ තියෙන මේ text කියන එක. බලන්න මෙතන මේ span එක තියෙනවානේ. මෙන්න මේ මැද්දට තමයි quote එක add වෙන්නේ. ඊට පස්සේ තියෙනවා author el.text content random author කියලා. ඒ කියන්නේ අර randomly තෝරගන්න quote එක තියෙනවානේ. ඒකේ author ඉන්නවනේ මෙන්න මේ author value එක. අන්න එයාව ගන්නවා. එයාව අරගෙන මෙන්න මේ author කියන එකට තමයි දාන්නේ. ඒ කියන්නේ මේ author el එකට assign කරලා තියෙන මෙන්න මේ author කියන id එක තියෙන කෙනාවනේ. ඒ කියන්නේ මෙන්න මෙතන. මෙතන තමයි author ගේ name එක දාන්නේ. එතකොට මෙතන quote එක එනවා. මෙතන author ගේ name එක එනවා. ඒ විදිහට තමයි quote එක display කරන්නේ. ඊට පස්සේ බලන්න මෙතන තියෙනවා set timeout quote el.style opacity 150. ඒ කියන්නේ මෙයාගේ opacity එක මෙන්න මේ quote el කියන කෙනාගේ opacity එක එකයි කරන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා show random quote කියන function එක. ඒ කියන්නේ මෙන්න මෙයාව මෙතන call කරලා තමයි තියෙන්නේ. මේක automatically සිද්ධ වෙන්නේ. ඒ හින්දා මෙයාව මෙතන call කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා set interval show random quote. මෙතන 5000යි කියලා. ඒ කියන්නේ 5000 milliseconds. ඒ කියන්නේ තත්පර 5කට සැරයක් මේක වෙනස් කරන්න කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් මේකට styling ටිකක් ලියලා තියෙනවා. ඒක බලන්න කලින් අපි මේකේ output එක බලලා ඉමු. මම මෙතන right click කරලා view in browser කියන option එක දෙනවා. බලන්න මෙන්න මේ විදිහට මුලින්ම load වෙද්දි code එකක් පෙන්නනවා. බලන්න තත්පර 5කින් මේක change වෙනවා. දැන් තියෙන්නේ මේක බලන්න තත්පර 5ක් ඇතුළත මේක change වෙනවා. බලන්න මෙතන ඉඳලා ඔන්න අලුත් එකක් එනවා ඊළඟට 1යි 2යි 3යි 4යි 5යි. දැක්කද තත්පර 5ක් ඇද්දි මේක change වෙනවා. බලන්න මේ විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අනිත් එක බලන්න උඩින් අපි අර කෝඩ් කියලා දුන්නනේ. එතන තමයි කෝඩ් එක පෙන්වන්නේ. ඊට පල්ලෙහායින් තමයි author පෙන්වන්නේ. බලන්න මෙතනදී font size එක change කරලා තියෙනවා. font colors ඊට පස්සේ මේ background colors මේ දේවල් කරලා තියෙන CSS පාවිච්චි කරලා. ඉතින් අපි CSS code මොනවද ලියලා තියෙන්නේ කියලා ඊළඟට බලමු. මම යනවා මගේ Visual Studio එකට. ගිහිල්ලා මම යනවා style.css file එකට. ගිහින් මේ styling ටික බලනවා. බලන්න body එකට ලියලා තියෙනවා margin එක 0යි කියලා. ඒ කියන්නේ margin එකක් තියන්න එපා කියලා. ඊට පස්සේ height එක CI VH ඒ කියන්නේ අපේ device එකේ height එක ගන්න කියලා. ඊට පස්සේ display flex, justify content center, align item center ඊළඟට font family එකක් දීලා තියෙනවා. ඊළඟට background එකක් දීලා තියෙනවා. බලන්න background එක linear gradient එකක්. ඒ හින්දා තමයි මෙන්න මේ උඩ තද නිල් පාටකුත් පල්ලෙහා ගොඩක් ලා නිල් පාටකුත් display වෙන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා text align center, padding එකක්, ඒ වගේම තමයි block quote කියන එකට. ඒ කියන්නේ අපේ motivational quote එක තියෙනවානේ. ඒකට දීලා තියෙනවා මෙන්න මේ styling. එයාට දීලා තියෙනවා font size එකක්, font style එක italic කරලා තියෙනවා, color එකක්, max width එකක්, margin, opacity, transition මේ දේවල් දීලා තියෙනවා. බලන්න මෙතනදී මෙයාගේ opacity එක 0යි. මෙතන HTML file එකට ගිහින් බැලුවොත් එහෙම බලන්න මෙයාගේ opacity එක 1යි කියලා වෙනස් කරන්න කියලා තියෙනවා. ඉතින් ඕක change වෙද්දී තමයි
එක පාරට ඒක ඩිසැපියර් වෙන්නේ නැතුව ෆේඩ් ඉන් වෙලා යන විදිහට ඕක ඩිස්ප්ලේ වෙන්නේ. බලන්න අවුට්පුට් එකට ගිහින් බැලුවොත් මේ කෝඩ් එක හරිම ස්මූත් විදිහට තමයි ඊළඟ එකට මාරු වෙන්නේ. මේ බලන්න. ඊට පස්සේ ලියලා තියෙනවා සයිට් කියන එකට. ඒ කියන්නේ ඕතගේ නේම් එකට අදාළ ස්ටයිලින් ටික. ඩිස්ප්ලේ බ්ලොක්, මාජින් টොප්, ෆොන්ට් එකක් දීලා තියෙනවා, ෆොන්ට් සයිස් එක, ඊළඟට කලර් එකක් දීලා තියෙනවා. ඉතින් ඔය ටික පාවිච්චි කරලා තමයි අපේ මේ වෙබ් පේජ් එක ලස්සනට ස්ටයිල් කරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක පාවිච්චි කරගන්න පුළුවන්. හිතන්න මොකක් හරි වෙබ් පේජ් එක කන්ටෙන්ට් එක ඔටෝමැටිකලි ඔයගොල්ලන්ට චේන්ජ් කරගන්න ඕනි කියලා මොකක් හරි ඒරියා එකක. ඒ වගේ වෙලාවට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේක ඔයගොල්ලන් ගොඩක් ආසාවෙන් කරන්න ඇති කියලා මේ ප්‍රොජෙක්ට් එක. ඉතින් ඊළඟ ප්‍රොජෙක්ට් එකේදීත් අපි ගොඩක් වැදගත් නිර්මාණයක් ගැන කතා කරමු.